Welcome to my YouTube channel. ඉතින් මම අද කරන්න යන්නේ මම සාමාන්‍යයෙන් channel එකේ කරන්නේ නැහැ කියලා හිතුව වීඩියෝ එකක්. හැබැයි ඔයාලගේ comments හින්දා මට හිතුණා මේ වීඩියෝ එක කළොත් හොඳයි කියලා. මම අර කරන්නේ නැහැ කියලා හිතන් හිටපු හේතුව මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඉතින් ගොඩක් නංගිලා මල්ලිලා කියලා තිබ්බා මම දැන් ඉන්නේ C මට්ටමේ එහෙම නැත්නම් මම දැන් ඉන්නේ S මට්ටමේ මම මේ කාලය ඇතුළත වැඩ කළොත් මට එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මම මෙච්චර කල් වැඩ කළේ නැහැ. මම මේ කාලය ඇතුළත වැඩ කළොත් මට මෙඩිසින් ඉන්ජිනියරින් යන්න පුළුවන් වේද? ඔය වගේ කමෙන්ට්ස් ගොඩක් තිබ්බා. ඉතින් මට හිතුණා මේ ගැන චුට්ටක් කතා කළොත් ඔයාලට ඇත්තටම වටීවි කියලා. මොකද ඒකට හේතුව තමයි හිතන්න ඔයාලා මේ වගේ මයින්ඩ්සෙට් එකකින් වැඩ කරනවා කියලා. එකක් තමයි ඔයාලගේ එෆිකසි එක ගොඩාක් අඩු වෙනවා. මොකද ඔයාගේ ඇතුලේ සෑහෙන ලොකු නෙගටිව් මයින්ඩ්සෙට් එකක් යනවා ඔයාලා වැඩ කරන වෙලාවෙදී. එතකොට මොකද වෙන්නේ? සමහරලාට ඔයාලට පාඩම් මතක හිටින්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා පාඩම් කරන දේවලුත් ඔයාගේ ඔළුවට යන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මට හිතුණා මේ ගැන වීඩියෝ එකක් කරන එක හරිම වටිනවා කියලා. ඔයාලා මගෙන් ගොඩක් වීඩියෝස් ඉල්ලලා තියෙනවානේ. කෙමිස්ට්‍රි වීඩියෝස් ඉල්ලලා තියෙනවා, ෆිසික්ස් වීඩියෝස් ඉල්ලලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දිත් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ එක්සෑම් එකත් ළඟයිනේ. ඉතින් මේ වීඩියෝ එක කරන එක වටීවි කියලා හිතුණු නිසා. ඔයාලට හිතන්න විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිහ තමයි මම මෙච්චර කල් වැඩ කළා නෑ. එහෙම නැත්නම් මං ඉන්නේ දැන් C මට්ටමේ S මට්ටමේ. ඒ හින්දා මම වැඩක් කළා වැඩක් නැති වෙයි. මම දැනුත් ඔහේ වැඩ කළා දානවා. එහෙම නැත්නම් මම පුළුවන් විදිහට වැඩක් කරලා දානවා. වෙන දෙයක් වෙයි. එතකොට ඉතින් ඔයා කරන්නේ ඉස්සර කරපු වැඩේම තමයි. ඉස්සර වැඩ කළෙත් නෑ ඔයා. දැන් වැඩ කරන්නේත් නෑ. එහෙම නැතුව ඔයාට හිතන්න පුළුවන් දෙවෙනි විදිහ තමයි මම මෙච්චර කල් වැඩ කළේ නෑනේ. හැබැයි මම මේ පුළුවන් කාලේ පුළුවන් උපරිමයෙන් මගේ උපරිම කැපැසිටි එකෙන් මං පුදුම ඩිසිප්ලින් එකකින් මේ කාලේ වැඩ කරනවා. මට එන රිසල්ට් එකක් එයි. හැබැයි මම මගේ උපරිමයෙන් මම මහන්සි වෙනවා. මං අර වැඩ කරපු නැති කාලෙටත් එක්කම මං පුළුවන් උපරිමයෙන් මහන්සි වෙනවා. ඉතින් ඇත්තටම නංගි මල්ලි ඔහොම හිතෙන මිනිස්සු ಜಾති දෙක තමයි මේ ලෝකෙ ඉන්නේ. සමහර අය ෆේල් වෙන්න කලින් ගිව් අප් කරලා ෆේලියර් කෙනෙක් වෙනවා. දෙවෙනි කට්ටිය අන්තිම මොහොත යනකම් පුළුවන් උපරිමයෙන් තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට වැඩ කරනවා. අපි ඕනි කෙනෙක්ට වැඩ නොකරපු කාලේ තියෙනවා, වැඩ කරපු කාලේ තියෙනවා. ඉතින් මම ගත්තොත් මමත් ඒ ලෙවල් කාලේ මාස 6ක් විතර හරියට වැඩක් කළේ නැහැ. කියන්නේ හරියට නිකන් හිල් වෙච්ච කලගෙඩියකට වතුර දැම්මා වගේ. කියන්නේ මම ඇත්තටම වැඩ කළා. හැබැයි අර වැඩ කරපු දේවල් මගේ ඔළුවේ නැහැ හරියට. ඒක හේතුව තමයි මම ගොඩාක් ස්ට්‍රෙස් වෙලා හිටපු කාලයක් තිබ්බා. ওই විදිහට හිටපු කාලයක් තිබ්බා. ඉතින් ඒ කාලය ඇතුළත මට හරියට වැඩක් කෙරුණෙම නැහැ. ඉතින් ඒක තමයි ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හේතුව. මොකද අර ඒ වගේ දේවල් අපේ ඔළුවේ තියෙද්දි අපිට වැඩක් කරගන්න බෑ හරියට. හැබැයි අපිට හැම කාලේ තියෙනවා. අපි වැඩ නොකරපු කාලේ තියෙනවා. හැබැයි ඒ ගැන අපි පසුතැවි අපි ඒ ගැන හිත ඉස්සරහ ටිකක් ගත කරලා දැම්මොත් නිකන් ඔහේ කාලේ ගෙවිලා යනවා. අපිට හරියට වැඩක් කරගන්නම වෙන්නේ නැහැ. එතකොට අන්තිමට වෙන්නේ අපේ එක්සෑම් එක අවුල් වෙලා ඒක අපිට හරියට කරගන්න බැරි වෙන එක. එතකොට අපි දැන් බලමු කොහොමද අපි වැඩ පටන් ගන්න කියලා. ඉතින් ඇත්තටම මම දන්නවා වැඩ නොකරපු කෙනෙක්ට එහෙම නැත්නම් වැඩ අඩුවෙන්ම කරපු කෙනෙක්ට මුලින්ම පැය 16ක පැය 18ක 17ක විතර වැඩ ගානක් කවර් කරන එක ටිකක් අමාරුයි. හැබැයි මා විශ්වාස කරන්නේ ඒක බැරි නැහැ. එතකොට අපි කොහොමද මේ කාලේ වැඩ කරන්න පටන් ගන්නෙ? ඒක ටිකක් අමාරු වෙයි මුලදී පළවෙනි දවස් 2 3 දවස් 4 ටිකක් අමාරු වෙයි. හැබැයි අමාරුයි කියලා ගිව් අප් කරලා දාන්න එපා. පළවෙනි දේ තමයි ඔයා හොඳ ටයිම් ටේබල් එකක් හදාගන්න. ඒ ටයිම් ටේබල් එක මුලින්ම දාන්න ඕනේ ඔයාට කරන්න ලේසි. ඔයා ආස දේවල්. ඔයා බයෝ ආස නැත්තම් පළවෙනි දවස් දෙකේ බයෝ දාන්න එපා. ඔයා ෆිසික්ස් ආසයි නම් ෆිසික්ස් දාන්න. ඔයා පේපර්ස් කරන්න ආසයි නම් පේපර්ස් කරන්න. ඔයා කෙමිස්ට්‍රි වලට ආසයි නම් කෙමිස්ට්‍රි කරන්න. ආර්ට්ස් කොමර්ස් නංගියෙක් මල්ලියෙක් නම් ඒ සබ්ජෙක්ට් හරියට දාන්න. ඔයා ආස දේවල් පළවෙනි දවස් දෙක තුනේ දාන්න. පළවෙනි දවස් දෙක තුනේ එහෙම දාලා මුල් දවස් දෙක තුනේ එහෙම කවර් කරගෙන යන්න. ඊට පස්සේ
ඊට පස්සේ කියන්නේ මුල්ම ටයිම් ටේබල් එක මාස 6ටම හදන්න එපා. එහෙම කරන්න බෑ. එහෙම නැතුව මුල් ටයිම් ටේබල් එක සාමාන්‍ය සතියකට වගේ හදලා ඔයා බලන්න ඔයා කොහොමද වැඩ ටික කරගන්නේ කියලා. ඊට පස්සේ පළවෙනි සතිය ඉවර වෙද්දි දෙවෙනි සතියේ ටයිම් ටේබල් එක හදාගන්න. ඉතින් ඇත්තටම සමහර ළමයි ඉන්නවා ෂයි ස්කිප් කළා. එහෙම නැත්නම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි එකේ පවා සමහරලාට අයිලන්ඩ් රෑන්ක් දාන ළමයි ඉන්නවා. ඉතින් එහෙම කරන්න ඒ ළමයිට කොච්චර එනර්ජි එකක් තියෙන්න ඕනද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඒ ළමයි මම කලිනුත් වැඩ කළේ නැහැ. එහෙනම් දැන් වැඩ කරන්නේ නැහැ කියලා give up කළා දැම්මොත් දැම්මනම් එයාලට කවදාවත් ඒ රිසල්ට් වලට යන්න බෑ. ඉතින් එහෙම සෙකන්ඩ් ෂයි එකට එහෙම නැත්නම් තර්ඩ් ෂයි එකට එහෙම නැත්නම් ෂයි එකක් ස්කිප් කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම එයාලට වැඩ නොකරපු කාලයක් තියෙන හින්දානේ. ඉතින් කොයි වෙලේවත් ඔයාලා වැඩ කළේ නැහැ කියලා පොඩි කාලයක් හරි තියෙනවා නම් අඩුම ගන්න එක්සෑම් එකට සතියක් එහෙම නැත්නම් මාසයක් තියෙනවා නම් කොයි වෙලේවත් ඔයාලට තියෙන ටාගට් එක give up කරන්න එපා. එහෙම කළා කියලා ඔයාලට කොහොමදවත් හොදක් වෙන්නේ නැහැ. හරි. මම දැන් කියන්නම් මම ඇයි මේ වගේ වීඩියෝස් කරන්න එච්චර කැමති නැති කියලා. ඔයාලගේ ක්ලාසස් වල ඉන්නව නේද? හැමදාම හොඳම රිසල්ට්ස් දාන, එහෙම නැත්නම් හැමදාම වැඩිම ලකුණු ගන්න, එහෙම ළමයි කට්ටියක් ඉන්නවනේ. ඉතින් ඒ ළමයි ඇයි වැඩ කරන්නේ? ඒ ළමයි වැඩ කරන්නේ මහන්සි වෙන්න, එහෙම නැත්නම් හැමදාම රැලි වෙනකම් පාඩම් කරන්න ආස හින්දාද? නැහැ. එයාලා වැඩ කරන්නේ එයාලා ආසයි එයාලට හොඳ රිසල්ට් එකක් අන්තිමට එනවනම්. එයාලා ආසයි එයාලට මෙඩිසින් ඉන්ජිනියරින් එහෙම නැත්නම් අනිත් ස්ට්‍රීම්ස් වලින් හොඳම ඩිග්‍රීස් වලට යන්න පුළුවන් නම්. ඉතින් එයාලා හැම වෙලේම ඒ ආසාව මත ඒ ආසාව ඔළුවේ තියාගෙන ඒ නිසා තමයි එයාලා හැම වෙලේම වැඩ කරන්නේ. ඉතින් ඔයාලට තේරෙනවනේ එයාලගේ මොටිවේෂන් එක තියෙන්නේ එයාලගේ ඇතුළෙමයි. එයාලා මොටිවේෂනල් වීඩියෝස් පිටින් හොයන්නේ නැහැ. එයාලගේ ඔළුව ඇතුලේ තියෙන මොටිවේෂන් එකකින් හින්දා තමයි එයාලා හැම වෙලේම වැඩ කරන්නේ. ඉතින් ඔයාලා හොයන මොටිවේෂන් එකත් අන්න ඒ වගේ. ඔයාලා කොයි වෙලේවත් ඔයාලගේ මොටිවේෂන් එක වෙන කෙනෙක්ගේ වචන වලින් හොයන්න එපා. ඒක හරියම తాවකාලිකයි. ඔයාලා හැම වෙලේම ඔයාලගේ මොටිවේෂන් එක තියාගන්න ඕනේ ඔයාලගේ ඔළුව ඇතුලේ. ඔයාලගේ ඇතුලේ තමයි ඒක තියෙන්න ඕනේ. එතකොට ඔයාලට කොයි වෙලේවත් මේ ඔයාලගේ පාත් එක give up කරන්න, ඔයාලගේ dreams give up කරන්න හිතෙන්නේ නැහැ. ඔයාලා පුදුම ආදරේ ඔයාලගේ dreams වලට හැම වෙලේම මේක මතක් කරනවා. ඔයාලට එහෙම give up කරන්න, එහෙම නැත්නම් වැඩ නොකර ඉන්න වෙලාවක ඔයාලා journal එකක් ලියන්න. එහෙම නැත්නම් ඔයාලගේ diary අරන් ඒ කියන්නේ ඔයාලා ඇයි මෙච්චර කල් ආවේ, ඔයාලා මේක තෝරගත්තේ, ඇයි ඔයා මේ තැන ඉන්නේ කියන එක ගැන ඔයාලා ලියන්න. එහෙම නැතුව හැම වෙලේම අර මොටිවේෂනල් වීඩියෝස් හොය එහෙම කරන එක එච්චර හොඳ මදි. ඔයාලා හැම වෙලේම ඔයාලගේ මොටිවේෂන් එක තියාගන්න ඕනේ ඔයාලගේ ඇතුලේ. ඉතින් ඇත්තටම මේ ජර්නි එක ඇත්තටම මේ ඔයා කරන මොකක්ම හරි දේ A level exam එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. කොයි වෙලේවත් ඔයාගේ ඩ්‍රීම්ස් වලට යනකම් මේ දේ අත්හරින්න එපා. give up කරන්න එපා. හැම වෙලේම ඔයා මේ පාත්වේ එක තෝරගන්න හේතුව ඔයාට තිබ්බ ඩ්‍රීම්ස් ඒව හැම වෙලේම මතක් කරන්න. ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න ගැන ගත්තොත් ඔයාලා ඉන්නේ C මට්ටමේ, S මට්ටමේ, එහෙම නැත්නම් ෆේල් මට්ටමේ වුණත් ඔයාලා මෙච්චර කල් වැඩ කළේ නැතත් කොයි වෙලේවත් එක්සෑම් එකට කලින් දවසේ වුණත් give up කරන්න එපා. ඔයාට හිතන්න ඔයාට සමහරවිට එක්සෑම් එක ලියලා ඔයා පළවෙනි පේපර් එක ලියලා ඉවර වෙද්දී ඔයාට ලියා ගන්නම බැරි වෙයි. ඔයාට හිතේ ඔයා කිසිම දෙයක් කළේ නැහැ කියලා. එහෙමවත් එක්සෑම් එක අතාරින්න එපා. කොහොම හරි මේක අන්තිම මොහොත වෙනකන් එක්සෑම් එක ලියලා පෑන තියනකම්ම මේක අල්ලගෙන ඉන්න. දැන් ඔයාලා හුවේ මේ කාලේ වැඩ කළාට වැඩක් තියෙයිද? මේ කාලේ ඇතිද? අනිවාර්යයෙන්ම මේ කාලේ ඔයාලට ඇති. හරියට මැනේජ් කරගත්තොත්, හරි ඩිසිප්ලින් එකකින් වැඩ කළොත් ඔයාට ඔයාගේ ඩ්‍රීම් රිසල්ට් එකට යන්න මේ කාලෙත් හොඳටම ඇති. එහෙනම් මම දැන් වීඩියෝ එක නවත්තන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වටින්නේ නැති කියලා. ඉතින් ඇත්තටම ඔයාලට මේ වීඩියෝ එක වටිනවා නම්, එහෙම නැත්නම් මේ වීඩියෝ එක වටින කෙනෙක් ඔයාලා දන්නවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද ඇත්තටම මේ වෙලාවේ එයාටත් මේක හරිම වටින්න ඉඩ තියෙනවා. එහෙනම් thanks for watching. Bye.